ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ටීලන්චර් වල ස්කින් එකක් දාගන්න හැටි. ඉස්සෙල්ලාම අපි Google එකට යමු. ඊට පස්සේ සර්ච් කරන්න ස්කින් ඩෙක්ස් කියලා. ඊට පස්සේ මෙන්න මෙතන මේක ක්ලික් කරන්න. ඕගොල්ලෝගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ එන ශබ්ද ගැන වැඩි හිතන්න එපා. ඕගොල්ලන්ට පේනවා ස්කින් ගොඩක් තියෙනවා. අපිට කැමති ස්කින් එකක් තෝරගන්න පුළුවන්. මම මේ විදියට මේ ස්කින් එක තෝරගත්තා. අපිට පුළුවන් මේ ස්කින් එක වෙනස් කරන්න, ඩවුන්ලෝඩ් කරන්න. ආවෝ ස්කින් එක එඩිට් කරන්න. ඒ වගේම අපිට පුළුවන් අපිට කැමති ස්කින් එකක් මෙතනින් සර්ච් කරන්න. මම සර්ච් කරා ඩ්‍රීම් ස්කින් කියලා. එතන මෙතන යනවා ඩ්‍රීම් ස්කින් එක දේවල් එනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන් කැමති ස්කින් එකේ නම ගහලා ඔයගොල්ලන්ට උනත් දාගන්න. මම මෙතන මේක අරගෙන මේකෙත් අපිට අර විදිහටම කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් අපිට කැමති ස්කින් එකක් හදාගන්න. ඒකට මේ එඩිටර් කියන එක බලන්න. මේ තියෙන මම දැනටමත් නිකන් හදපු ස්කින් එකක්. අපිට පුළුවන් මේ විදිහට අතනින් පාට වෙනස් කරගන්න. මෙතන අවුට්ලේ එක, බොඩි එක එහෙම ඊට පස්සේ මම මෙතනින් මම කැමති තව ස්කින් එකක් තෝරගන්න. මම මේක තෝරගන්නවා. මම මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් ස්කින් එක ඔබනවා. ඔයගලන්ට පේනවා මෙතන ඩවුන්ලෝඩ් කියලා එකක් වෙලා තියෙනවා. ඒක ඔබන්න. එබුවම ඔයගලන්ට පේනවා මෙන්න තියෙන ස්කින් එක. අපිට ඒක දැන් දාගන්න ඕන. අපි ඊට පස්සේ සර්ච් කරන්න ඕන ටීලන්ච් කියලා. ඊපස්සේ මෙන්න මේක ක්ලික් කරන්න. මෙන්න මෙතන මේ තියෙන මම කලින් දාගත්තු ස්කින් එක. ඊට පස්සේ මෙතන තියෙන අප්ලෝඩ් ස්කින් කියලා. මේ තියෙන මම ඩවුන්ලෝඩ් කරගත්තු ස්කින් එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඕපන් කියන එක බලන්න. දැන් ඔයගලන්ට පේනවා අපි ඩවුන්ලෝඩ් කරගත්තු ස්කින් එක මෙතෙන්ට අප්ලෝඩ් වෙලා තියෙනවා කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි දාගත්තු ස්කින් එක. ඕගොල්ලන්ට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.